මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් ඔයාලගේ ෆෝන් එකේ බැටරි එක 80%ක් වුණ ගමන් ඔටෝම ඔෆ් වෙන විදිහට කොහොමද හරියටම හදාගන්නේ කියලා. මේ වගේ වැදගත් වෙන වීඩියෝස් ඉස්සරහටත් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් වැඩි කතා ඕනේ අපි යන් වීඩියෝ එකට. මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ setting app එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට setting වල බලා ගන්න පුළුවන් මේ battery කියලා option එක. ෆෝන් එකෙන් ෆෝන් එකට ඔයාලට මේ ඔප්ෂන් එක පෙන්වන විදිය වෙනස් වෙනවා. මගේ ෆෝන් එක Redmi ෆෝන් එක. මගේ මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් මම මේ බැටරි කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි මගේ ෆෝන් එක ඕපන් වෙන්නේ. කලින් කිව්ව විදිහට මේ දේ ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස් වෙන්නත් පුළුවන්. මෙතනින් ඔයාලා මේ බැටරි ප්‍රොටෙක්ෂන් කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන මේ බැටරි ප්‍රොටෙක්ෂන් කියන තැන තියෙන ටික් එක ඕෆ් වෙලා ඇත්තේ. ඉතින් මේ ටික් එක ඔන් කරගන්න. හරි මෙන්න මේ විදිහට මේ සෙටින් එක ඔන් කරගත්තට පස්සේ ඔයාලගේ ෆෝන් එක charger එකට ගහලා 80%ක් වුණ ගමන් ඔටෝම charge වෙන එක නතර වෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ සෙටින් එක ඔන් කරගන්න. මොකද ඔයාලගේ ෆෝන් එකේ බැටරි එකට ගොඩක්ම මේ සෙටින් එක වටිනවා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා කමෙන්ට් එකක් දාන්න යන්න. මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.